Hi everyone, welcome back to Kavilash YouTube channel. අද ලස්සනට ඉර පායලා තියෙන සුන්දර දවසක්. අද ඉරිදා දවස. අද මට නිවාඩු දවස. ඒ වුණාට බබාට අද swimming lessons තියෙනවා. swimming ඉවර වෙලා තව ගමන් දෙක තුනකුත් අද යන්න හිතාගෙන තමයි ඉන්නේ. අපි දෙන්න කොහෙද යන්නේ කියලා බලන්න. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. දැන් වෙලාව උදේ 7:00යි. හස්බන්ඩ් දැන් තමයි වැඩට ගියේ. එයාව පිටත් කර ඉවර වෙලා මං ඕනේ හැම හොදලා තේ එකක් හදාගෙන බීලා බබාව හැරවන්න තමයි ඉන්නේ. බලමු ඊට පස්සේ ආවත් ලෑස්ති කරගෙන එමීට යනවා. ගෙදරින් 9:45ට විතර ගියොත් අපිට ඇති විනාඩි 15ක විතර දුරක් ඇවිදගෙන යන්න තියෙන්නේ. පුතාට කෑම කන්න දීලා මං ආවා උඩට ලෑස්ති වෙන්න. එයා කාලේ ඉවර වුණාම එක් කරගෙන එහෙනම් අපි දැන් යමු. අපි දැන් ස්විමින් ක්ලාස් එකට ආවා. යාගේ ඉන්ස්ට්‍රක්ටර් එනකන් තව විනාඩි 10ක් විතර තියෙනවා. අපි දෙන්න පොඩ්ඩක් ඉතින් සෙල්ෆි එකක් එහෙම ගත්තා. දැන් යාගේ ක්ලාස් එක ඉවර වෙලා මේ චේන්ජ් කරනවා hina වෙවි. ඊට පස්සේ යාට යන්න ඕනි කිව්ව මොනා හරි කන්න. ඊට පස්සේ මං යාව එක් කරගෙන ගියා. මෙහි තියෙනවා ශ්‍රී ලංකන් shops දැන් ඇත්තටම 3ක් තියෙනවා. ලංකාවේ තියෙන ඕනේ දෙයක් ඒ වගේ ගන්න තියෙනවා. ඇත්තටම ඒ නිසා ඉතින් ගොඩක් පහසුයි ලංකාවේ රසට අපිට කන්න පුළුවන්. බලන්නකෝ ඒකේ තියෙන ඒවා. මම යාට මෙතනින් ඕනේ කිව්ව නිසා ටිපි ටිප් එකකුයි ක්‍රිස්කෝ බිස්කට් එකයි චීසුයි ගත්තා. ඉතින් අද එළවලු ඉවර වෙලා සන්ඩේ නිසා වෙන්න ඇති. සාමාන්‍යයෙන් තර්ස්ඩේට තමයි එන්නේ එළවලු. ඊට පස්සේ අපි ගත්ත ටිපි ටිප් එක යාට කන්න ඕනේ කිව්ව නිසා මේ පාරේ තිබ්බ බෙන්ච් එක සිට් වෙලා ටිකක් එයා කනකම් මම ඉතින් හිටියා. ඊට පස්සේ මට තව පොඩි තැන් දෙක තුනකට යන්න තියෙනවා. එහෙනම් අපි යමු. ඊට පස්සේ අපි ආවා මෙහි තියෙන සුපර් මාකට් එකට. මට ඕන lemon and ginger tea එකයි green tea එකයි ගන්න. ඒකත් අරගෙන ඊට පස්සේ ගියා එතනම තියෙන ෆාමසි එකට. මගේ මල්ටි විටමින් එක ඉවරයි. ඔන්න ඔහොම ඉතින් ඒක ඇතුලේ ඇවිදගෙන යනකොට ඇත්තටම මට ඒක තිබ්බ තැන මතක නෑ දැන්. කො බලන්න. මෙන්න තියෙනවා. මේ තියෙන්නේ මේක තමයි මම බොන මල්ටි විටමින් එක. ඒකත් අරගෙන ඊට පස්සේ අපි බබාට යන්න ඕනි කිව්වා පාක් එකට. කුරුල්ලන්ට පාන් දාන්න. ඊට පස්සේ යාවත් එක් කරගෙන කුරුල්ලෝ ඉන්න පැත්තට ගියා. ඔන්න ඔහොම යනකොට අපි දෙන්නට මෙන්න මේ තාර පැටව දෙන්නව හම්බුණා. ඒ දෙන්නට අපේ පුතාගේ ලන්ච් බොක්ස් එකේ තිබ්බ පානුත් දීලා පාක් එක මැදින් එද්දී මේ ලස්සනට මල් පිපුණු ගස් ටික මට හම්බුණා. ඇත්තටම මෙතන මාරම සුවඳයි. ඔන්න බලන්න මං හිතන්නේ වීඩියෝ එකේ පේන්නේ නැති මීමැස්සු ගොඩාක් හිටියා මේ මල් වල පිරීලා. හරිම සුවඳයි පැත්තම. මන් දැක්ක විශේෂ දෙයක් තමයි මේ දවස්වල පිපෙන මල් ගස්වල කොළ නැහැ. මල් විතරමයි. ඊට පස්සේ පාක් එක ළඟින් අපි දෙන්න බස් එක ගත්තා. මෙන්න මෙයාත් හිටියා බස් එක යන්නේ. එයා හරිම කියුට්. එයා හරිම ලස්සනයි. එයා දිහා බලන් ඉඳලා තව ටිකෙන් මට බහින තැනත් මගේ ඇරෙනවා. මේ බස් වල බවුවන්ටත් යන්න පුළුවන්. සීට් උඩ වාඩි වෙලා යන්න බෑ. ජස්ට් බිම ඒගොල්ලෝ සිට් වෙලා යනවා. හරිම ලස්සනට පුරන්නේවත් නැහැ. ඉතින් ඔන්න අපි බහින තැනටත් ආවා. ඊට පස්සේ මෙන්න එයා තාම ඉන්නවා. අර බෝඩ් එකේ තියෙන ඔයගොල්ලන් පේනවද දන්නේ pose on floors කියලා. ඒ කියන්නේ සීට් උඩට ගන්න දෙන්නේ නැහැ බවුවන්ව. ඊට පස්සේ තින් මම ගෙනාව green tea එකයි lemon green tea එකයි ක්‍රිස්කෝ එකයි පැත්තකින් තියලා රස්නෙට බත් එකක් බෙදාගත්ත කන්න. දැන් වෙලාව 1:00යි. මේ වෙලාවට තේ බීලා හරියන්නේ නැහනේ. අද ලන්ච් එකට මං හැදුවේ කොස් උයලා කට්ට කරවල බෙදුමයි සෝයයි මාළු මිරිසුයි තෙල් දාලා. හරිම රසයි. ඊට පස්සේ ඉතින් හවස් වුණා. අපේ පුතාගේ ලස්සන කීබෝඩ් වාදනයක් සමගින් වීඩියෝ එක එහෙනම් මම දැන් මෙතනින් නතර කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මතක ඇතුව කවිලාෂ් YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න. බයි.